සම්බුදු රජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළේ අතිශය දුෂ්කර තත්වයන් යටතේ වුවද සීලය නොකඩා ආරක්ෂා කළ හැකි ආකාරය පෙන්වා දීමටයි. බෝධිසත්වයන් වහන්සේ වරක් චම්පා නම් ගවයේ වාසය කළ චම්පේය නම් වූ මහා නාගරාජයෙකු ලෙස උපත ලැබුවා. නාග ලෝකයේහි සියලු සැප සම්පත් තිබුණද බෝධිසත්වයන්ට තිබුණේ වෙනමම ලොකු වමනාවක්. මම මේ නාග භවයෙන් මිදී මනුෂ්‍ය භවයක් ලබාගෙන උතුම් වූ කුසල් දහම් වැඩීමට දැඩි අධිෂ්ඨානයෙන් උපෝසත සීලය රකින්නවා. තමන්ගේ සිත මනාව දමනය කරගෙන උසස්ම සීලයක් රකින්න එකයි. මේ සඳහා උන්වහන්සේ චම්පා ගවයේ ඉවුරේ වාසය කරමින් නිතරම උපෝසත අටසිල් සමාදන් වී ඉතාමත් සංවරව කාලය ගත කළා. උන්වහන්සේගේ සීලේ ඇති බලවත්කම කොතරම්ද කිවහොත් උන්වහන්සේගේ වටපිටාව ඉතා සාමකාමී වුණා. නමුත් දිනක් අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා. සර්පයන් අල්ලා විකුණා ජීවත් වන අහිකුන්ටකේතු සර්ප වෙලෙන්දෙකු බෝධිසත්වයන් වහන්සේ සීලය රකින්න තැනට පැමිණියා. අද නම් මට මහා නිදානයක් හමු වුණා. මේ වගේ දිලිසෙන රන්වන් නාගෙක් මම මීට කලින් දැකලම නැහැ. මූ අල්ලගත්තොත් මට සෙල්ලම් පෙන් වල ගොඩාක් සල්ලි හොයන්න පුළුවන්. ඔහු සතු වූ විශේෂ මන්ත්‍ර බලයෙන් නාගරාජයාව අල්ලාගෙන ඔහුව විවිධ විකාර රූපවලට හැරෙන්නට අණ කළා. නාගරාජයා සිතුවා මම මොහුට විෂදානය කළහොත් මොහු මේ මොහොතේම මිය යනවා. නමුත් මගේ ශීලය බිඳෙනවා. මම මගේ ශීලය ආරක්ෂා කරනවා මිස් මේ අත්තාන මිනිසා නිසා මගේ මනස මලපහ කරගන්නේ නැහැ. සර්ප වෙලෙන්දා නාගරාජයාව විවිධ නගරවලට ගෙන ගොස් සෙනග ඉදිරියේ නාට්‍ය පෙන්වා මුදල් හම්බ කළා. බලපල්ලා මේ ලෝකෙම ගෙන්න බලවත්ම නාගරාජයා මගේ මන්ත්‍ර බලයට නටන හැටි. දැන් මම අණ කරනවා විවිධ රූප මවාලා පෙන්වන්න. නාගරාජයාට අවශ්‍ය වූවා නම් ඒ මොහොතේම වෙලෙන්දාව අලුදූවිලි කර දමන්නට ශක්තිය තිබුණා. නමුත් නාගරාජයා කෝපය සම්පූර්ණයෙන්ම යටපත් කරගෙන ඉතා ඉවසිලිවන්තව සීලය ආරක්ෂා කළා. අවසානයේ රජමාලිගාවක නාට්‍ය පෙන්වන අවස්ථාවේදී නාගරාජයාගේ බිරිඳ වන සුමනා නාග කන්‍යාව සහ පවුලේ අය පැමිණ රජතුමාට මේ තොරතුරු දැනුම් දුන්නා. දේවයන් වහන්සේ අනේ මගේ ස්වාමියා වූ චම්පේය නාගරාජයාව අර අහිකුන්ටකයාගෙන් බේරා දෙන්න. ඔහු කිසිම වරදක් නැති ඊටාම සිල්වත් උත්තමෙක්. රජතුමා මේ අසාමාන්‍ය නාගරාජයාගේ පුවත දැනගෙන සර්ප වෙලෙන්දාගෙන් ඔහුව මුදවාගෙන මහ පෙරහැරින් නාග ලෝකයට පිටත් කර හැරියා.